नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनि මේ පින්වත් හැමදෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගින් නිවීම පිණිස අපි කෙරෙහි අනුකම්පාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. එනිසා හැමදෙනාටම මුලින්ම මතක් කරනවා ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. කෙරවලක් නොපෙනෙන තෙරක් නොපෙනෙන අනන්තෝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ ගමනේ මතුවටත් කෙලවරක් පෙනෙන මානක නැහැ. ඒ දෙපැත්තින්ම කෙලවරක් නොපෙනෙන අනවරාග්‍රෝ මේ සංසාර දුකෙන් මේ සත්‍යයට කවදාම හරි දවසක ඊතර විගණ්ඩ ලැබෙන්නේ ඒ ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ දුක් සහගත සසරෙන් ඊතර වීම පිණිස පවතින උපාය දේශනා කළාම ඒ උපාය අහගෙන ඊට අනුව පිළිපැදලමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුමතග්ග සංයුත්තේන අනවරාග්‍රෝ ස්වභාවය සිහි කළා. මව් මිනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි පියා සහෝදරය සහෝදරී කියලා ඒ තරම් සසර දුකින්ද අපි මේ අවස්ථාව අතහැරුණොත් ආය අපි බේරගන්න කෙනෙක් ඉන්නේ නැහැ. ආය අපිට ගොඩ යන්න තැනක් නැහැ. ආයත් කෙලවරක් නැති මහා සංසාර සාගරයට වැටෙන්න වෙනව නේද කියන කාරණාව සිහිපත් කරලා ඊටමත් වුණාවින් ධර්මය අහලා ඒ ධර්මයට අනුව ජීවිතය හැඩගස්වාගෙන ධර්මයේ යෙදිලා මේ ජීවිතේම සියලු දුකේ නිවීමක් මිදීමක් හදාගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි අවිද්‍යා අන්ධකාරයෙන් වහුණාම මේ අවුරුදු 50ක 60ක ජීවිතයක් පෙන්වන්නේ කල්ප අසංඛ්‍ය ගණනක් ඉඳ ආපු අය වගේ. කවදාවත් මේ ලෝකෙට එනකොට කිසිම දෙයක් නොගෙන ආපු මේ ලෝකෙන් යනකොට ඒ භෞතික වශයෙන් කිසිම දෙයක් අරගෙන නොයන මේ සත්වයා ඒ ඉපදීමත් මරණයත් කියන ධර්මතා දෙක අතර හම්බ වෙච්ච සවිඥානික අවිඥානික වස්තු ඇත්තම වෙලා ඒ තුලින් සුවපත් වෙන්න පුළුවන්මයි කියන අදහස තුල පොරකක දඟලනකොට නුවණක් තියෙන දුක නිවා ගන්නට හේතු සම්පත් තියෙන බොහෝම ටික දෙනෙක් තමයි
ඒ ලෝකයේ අනුව යන්නේ නැතුව විමසන නුවණින් බලලා සසරින් එතර විගන්න උත්සාහවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝ අපොසග්ගාය ගච්ඡති. මේ ලෝකයා ඇත්ත ඇති හැටි නොදැනීමෙන් නොදැකීමෙන් අන්ධයි. ඇත්ත ඇති හැටි නොදැකීමෙන් දකින්න හැක් නැහැ, අන්ධයි. එතකොට ඒ නිසා මාර්යා විසින් මවන ලද පංචකාමයේ නැමැති දැලට අහු වෙලා ඔක්කොම ජරා මරණය අනුව ජනයත් වෙලා බොහොම දක්ෂව වඩුවෙක් විසින් එළන ලද දැලෙන් බොහෝම කලාතුරකින් වටුව කුරුල්ලු එක්කෙනෙක් දෙන්නෙක් බේරිලා යනවා වගේ මේ මාර්යා විසින් මවපු පංචකාම නැමැති දැලෙන් බොහෝම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් තමයි බේරිලා යන්නේ. තනුකෙත්ත විපස්සති, බොහෝම ටික දෙනෙක් තමයි ඇත්ත දකින්නේ. ඒ බව සිහිපත් කරලා අර කඩිකුලක් පෙන්නලා මේ කඩිකුලේ චක්‍රවර්ති රජ නොවුණු එකම කෙනෙක්වත් නැහැ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවා එහෙනම් ඒ බඳු ආත්ම භව ලැබලත් ඕනතරම් ලැබලා තියෙනවා, ලැබලා ජීවිතේ පිරුණේ නැත්තම් මේ චූටි දෙයක් උරුම කරගන්නට වෙහෙසිලා උරුම කර ගැනීමෙන් අපි අජරාමර වේද කියන කාරණාව සිහිපත් කළා. මේ දුක් සහගත සසර ගමන අද මේ ජීවිතය තුළදීම නිමා කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒ සඳහා වටපිටාව හෙලි පෙලි කරගන්න පුළුවන් සූත්‍ර ධර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතේ පඨමාහුනේය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී එක්තරා දවසක් භාග්‍යවතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේ කියලා තුති උත්තර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා චෛමේ භික්ඛවේ ධම්මා, මහණෙනි මේ ධර්මතා 6කින් යුක්ත භික්ෂුව ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. චෛමේ භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මහණෙනි මේ ධර්මතා 6කින් සමන්නාගත භික්ෂුව, යුක්ත භික්ෂුව ආහුනේය වෙනවා, පාහුනේය වෙනවා, දක්ඛිනේය වෙනවා, අංජලි කරණීය ඇඟිලි බඳලා වඳින්න සුදුසුයි. පුඤ්ඤක්කෙත්තං අනුත්තරං ලෝකස්ස, ලෝකයට පින් කරගන්න හොඳ කෙතක් කියලා පෙන්නනවා. පෙන්නලා කුමන ධර්මතා 6ක්ද කතමේචයි, කුමන ධර්මතා 6ක්ද කියලා මාත්‍රකා කළා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ. පළවෙනි කාරණාව චක්කුණා රූපං දිස්වා, ඇහෙන් රූප දැකලා නේව සුමනෝ හෝති, සතුටු වෙන්නෙත් නැහැ. නේව දුම්මනෝ, අසතුටු වෙන්නෙත් නැහැ, දුම්නස් මනසක් ඇති කරගන්නෙත් නැහැ. උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ,
උපේක්ෂා වෙනවා මොකද්ද? සිහිනුවණින් යුක්තව ඇත්ත ඇති හිටිය දැකලා. මොකද එහෙම මතක් කළේ කැමති වෙන්නේ නැති අකමැති වෙන්නේ නැතුව මධ්‍යස්ත වෙන උපේක්ෂා වෙන ධර්මතාවයක් ලෝකෙත් තියෙනවා. නමුත් ඒ කොහොම හරි උපේක්ෂාවක් හරියන්නේ නැහැ. ඒ උපේක්ෂාව තුල මෝහය තියෙනවා. අවිද්‍යාව අනුසය වෙනවා. ඒ උපේක්ෂාව මෝහය කියන්ට පළවෙනි හේතුව පෙන්වන මොකද්ද? රූපේ නොඉක්මවා පවතිනවා. ලෝකයා රූපය ඉක්මවා ගන්න බෑ. ඇහෙන් රූප දකින්නවා. දැකලා සතුටු වෙන්නේ නැහැ, අසතුටු වෙන්නේ නැහැ. උපේක්ෂයි. හැබැයි උපේක්ෂාව මෝහයි මොකද්ද? රූපය අනුව ගෙතිච්ච මනසක් තියෙනවා. රූපේ නොඉක්මවා පවතින මනස මෝහයි. මට මතක මදි මජ්ක්‍ධිම නිකායේ විභංග කොටසේන සූත්‍රයක තියෙන්නේ රූපේ නොඉක්මවා පවතින, ශබ්දේ නොඉක්මවා පවතින, ගන්ධේ නොඉක්මවා පවතින, රසේ නොඉක්මවා පවතින, ස්පර්ශේ නොඉක්මවා පවතින, ධර්මාරම්මන නොඉක්මවා පවතින මනස මොහයි කියන එක අපි පස්සේ බලලා කියන්න ඕනේ. එතකොට පළවෙනි කාරණාව තමයි මොකද්ද? චක්කුණා රූපං දිස්වා, ඇහෙන් රූප දැකලා නිවසුමනෝ හොති, සතුටු වෙන්නේ නැහැ. දුම්මනෝ, දුම්නස් වෙන්නේත් නැහැ. අමනාපයක් ඇති කරගන්නෙත් නැහැ. උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ, උපේක්ෂා වෙනවා සිහිනුවණින් යුක්තව. සති සම්පජානෝ, සම්පජාන කියලා කියන සම්මා දිට්ඨිය නැත්නම් ඇත්ත ඇති හැටි දැකින නුවණ යුක්තව, සිහියෙන් යුක්ත උපේක්ෂා වෙනවා. දෙවෙනි එක සෝතේන සද්දං සුත්තා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ. කනෙන් ශබ්ද අහලා ඒ ශබ්දය ගැන සතුට වෙන්නේ නැහැ. ඒ වගේම අසතුට වෙන්නේ නැහැ. ඒ ශබ්දය ආරම්භ උපේක්ෂා වෙනවා සිහිනුවණින්, සති සම්පජානෝ සිහිනුවණින්. මේ විදිහට ගානේන ගන්ධං ගායිත්වා ජීවහය රසං සායිත්වා කායේන පොට්ටබ්බම් පුසිත්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ. ඒ වගේම මනසා ධම්මං විඤ්ඤාය, මනසා ධම්මං විඤ්ඤිත්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ. ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ ලබලා, දිවෙන් රස විඳලා, කයෙන් ස්පර්ශයෙන් ලබලා, මනසෙන් ධර්මාරම්මණයන් සිහි කරලා, මෙන්න මේ ධර්මතා 6 පොලේ කිසිම අරමුණක් එක්ක සතුටු වෙන්න හේතු අරමුණේ සතුටු වෙන්නේත් නැහැ. අසතුටු වෙන අරමුණේ අසතුටු වෙන්නේත් නැහැ. උපේක්ඛාව තුල රැවටීමක්, මෝහයක්, අවිද්‍යාවකුත් නැහැ. සිහි නුවණ දෙක තියෙනවා. සමත විදර්ශනා ශීඝ්‍ර දූත යෝල ඉන්නවා. හොඳට සිහි නුවණ යුක්තයි. මෙන්න මේ ධර්මතා 6න් යුක්ත භික්ෂුව ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලිකරණයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙතං ලෝකස්ස. ලෝකයට පින් කරගන්න හොඳ කෙතක් කියලා පෙන්වනවා. ඔය පෙන්නේ රහතන් වහන්සේ ගැන. ඔය ආයතන 6 ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව සිහි නුවණින් යුක්ත උපේක්ෂා වෙලා තියෙන ඔය උපේක්ෂාවට පෙන්නන චලංග සමන්නාගත උපේක්ඛා කියලා.
රහතන් වහන්සේගේ විශේෂ ගුණ නාමයක්. රහතන් වහන්සේ අනිත් ලෝකේ උපේක්ෂාවන් රාශියක් තියෙනවා. උපේක්ෂා ගොඩාක් තියෙනවා. සැප වේදනාවක් දුක් වේදනාවක් නැතුව උපේක්ෂා වේදනාව කියලා වේදනා උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා. එතකොට විතර්කවල තත්ත්‍රමජ්ජතතා කියලා උපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම සීල සංස්කාරයන්ගේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව උපේක්ෂා වෙන සංස්කාර උපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම විදර්ශනා උපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම චතුත්ථ ධානයේ චතු පාරිශුද්ධ උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂා සති පාරිශුද්ධ කියලා ඥාන උපේක්ඛා කියලා. මේ වගේ උපේක්ෂා අතරින් ශ්‍රේෂ්ඨතම උපේක්ෂාවක් තමයි මොකද්ද මේ චලංග සමන්නාගත උපේක්ෂාව. මෙන්න මේ චලංග සමන්නාගත උපේක්ෂාව තියන්නේ ගැන කිව්වේ කාටද? රහතන් වහන්සේ නමක්. එතකොට මෙන්න මේ රහතන් වහන්සේ මෙන්න මේ ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන මේ ආයතන ටික පරිහරණය කරන්නට ගියාම ඒක ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියලා පෙන්වනවා. උපේක්ෂා වෙනවා කියලා. රහතන් වහන්සේ කියලා කියන්නේ අසේකනේ. අසේක කියන්නේ හික්මිලා ඉවරයි. හැබැයි හොඳට මතක තබා ගන්නට ඕනේ සේක කෙනෙක් තමයි අසේක වුනේ. සේක කෙනෙක් කියලා කිව්වේ ඉස්ලාම ඇහෙන් රූපයක් දැකලා ඒක සතුටු වෙන්නෙත් නැතුව අසතුටු වෙන්නෙත් නැතුව සිහිනුවෙනින් උපේක්ෂා වෙන්න ඕනේ. ඒ උපේක්ෂා වෙන්නේ කොහොමද කියලා අහලා ඉගෙනගෙන ඇහැ පරිහරණය කරන ගානේ ඒ ඇහෙන් දකින රූපය ඇලෙන්නේ නැතුව ඒ ඇහෙන් දකින රූපෙ ගැටෙන්නේ නැතුව සිහි නුවණින් යුක්තව ඇත්ත ඇති හැටි දකිමින් උපේක්ෂාවෙන්ට හුරු කරලා හුරු වෙච්ච කී ප්‍රතිඵලයක් තමයි අසේක උනේ. හික්මලා ඉවරුනේ. එimhe හික්මන කෙනාට කියන සේක කියලා. අපි රහතන් වහන්සේගෙන් පටන් ගත්තට ඒ කෙරවලට ගිය රහතන් වහන්සේ තමයි ලෝකයාගේ පූජා සත්කාරයන්ට වන්දනාමාන වලට ගෞරව පාත්‍රයට සුදුසු ලෝකයට පින් කරගන්න සුදුසු. හැබැයි ඒ තැනට පුතජන කෙනෙක් එකපාරටම අසෙක් වුණා නෙමෙයි. එයා ඉස්සෙල්ලා කල්යාණ මිත්‍ර පුතජනෙක් හැටියට සත්පුරුෂ ඇසුරු කළ සද්ධර්මයේ අහලා තිබුණා. ඒ අහගත් දේට අනුව නුවණින් මෙනෙහි කරමින් ඒ මෙනෙහි කරන දේට සාරූප්‍ය විදිහට සීල සමාධි දෙකේ පිහිටලා ධර්ම ප්‍රතිපත්ති කටයුතු කළාම එයාට මේ ධර්මයේ දකින්න ලැබුණා. අන්න ඒ දක්කපු දර්ශනය නැවත පුන පුනා හික්මිලා එක ප්‍රතිඵලයක් තමයි හික්මිලා ඉවර වුනේ. ඒ නිසා මේ දුක්සහගත සසර ගමන නතර කරපු මහා වීරයන් වහන්සේ නමක්, මහා මුනිවරයන් වහන්සේ නමක් තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ.
ඒ මහා යතිවරයන් වහන්සේ නමක් මහා මුනිවරයන් වහන්සේ නමක් උනේ ඒ විදිහට එතෙන්ට එබඳු ගුණයකින් පැමිණෙන්නට උපකාරී වූ ප්‍රතිපදාව කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහගත්තා. මුලින්ම අහගෙන ඊට පස්සේ ඊට අනුව නුවණින් මෙනෙහි කර කර ඊට සරිලන ප්‍රතිපදාවක පිහිටලා අනුක්‍රමයෙන් හික්මුණු නිසායි මේ වගේ තැනකට පැමුණේ. එහෙනම් එක රහතන් වහන්සේගේ ගුණ නාමයක් කියන තැනක නතර වෙලා ඉන්න නෙමෙයි අපිට තියෙන්නේ. එහෙනම් අපිට මේ සූත්‍රයෙන් තියෙනවා එහෙනම් අපි කොහොමද මේ චලංග සමන්නාගත උපේක්ෂාව පුරුදු කරන්නේ අපි කොහොමද එතෙන්ට පැමිණෙන්න ඕනේ? එතෙන්ට පැමිණි දවසට සීල දුක අවසන් වෙන්නේ. එහෙනම් ඒ සීල දුක අවසන් කරන මේ මහා උපේක්ෂා සහගත මුනිවරයන් වහන්සේ නමක් වන තැනට මමපත් වෙන්නේ කොහොමද කියන කාරණාව අපි ඉගෙන ගන්න ඕනේ, දැනගන්න ඕනේ. අපි පොඩ්ඩක් මේ ධර්මතාවයේ ඉස්සෙල්ලා බලමු. ඒ ටික පෙන්වනකොට අපිට දර්ශනයක් හම්බ වෙනවා. ඊට පස්සේ ඒ දර්ශනය අද දවසේදී අපිට බැයි නම් ඒ දර්ශනයට සාරූප්‍ය වූ ඒට උබ්බෙන් ප්‍රතිපදාවක් තියෙනවා. ඒට පහතින් ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට කියන පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ඒකත් අපි පොඩ්ඩක් බලමු. හොඳයි, මේ පින්නපු සූත්‍රයේ තියෙන ඒ පදගතාර්ථයන්ට අපි සිහිය යොමු කරමු. චක්කුණ රූපං දිස්වා නේව සුමනෝ හෝති නදුමනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ. චක්කුණ රූපං දිස්වා කියන තැන අපි ඉස්සෙල්ලා තෝරගන්නමු. අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ බාහිර කෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් ආදී බොහෝ දේ අපි අසුරු කරන රූප තියෙනවා. මේ ඇහින් ඒ රූපයක් දැක්කහම අන්නේ රූපේ දැකලා ප්‍රිය රූපේ ඇලෙනවා, අප්‍රිය රූපේ ගැටෙනවා, උපේක්ෂාවේ රැවටෙනවා කියලා වගේ තැනකින්. නෑ, ඊට වඩා ගොඩක් වෙනස්. අපි මේ කාරණා ඉස්සර තෝරගමු. චක්කුණා රූපං දිස්වා කියනකොට එක කොටසක්. ඇහින් රූප දැක ඇහින් රූපයක් දකිනවා කියන අවස්ථාව චක්කු විඥාන මට්ටම. රූපයක් දකිනවා. තාම රූපයක් දැක්ක බව දන්නේ, රූපේ දකිනවා. එතකොට ඇහින් රූපයක් දැක්කට පස්සේ මෙන්න මේ දැකපු රූපේ සතුටු වෙනවා නම් හෝ අසතුටු වෙනවා නම් හෝ එහෙම නැත්නම් උපේක්ෂා වෙනවා නම් හෝ මේ ධර්මතා තුනම තියෙන්නේ මනෝවිඥානේ. චක්කු විඥාන මට්ටම රූපේ පෙන්න චක්කු විඥාන මට්ටම එල්බගෙන ඒකයි චක්කුණා රූපං දිස්වා. ඇහෙන් රූප දැක්ක කියනකොට මේ මසසට පෙනෙන්නේ නැහැ. ඇහැ උපකාරයෙන් හිතෙන් රූප දකින්නේ. ඒ හින්දා එතන චක්කු විඥාන මට්ටමයි කියන්නේ ඇහෙන් රූප දකින්නවා කියලා. ඔන්න පළවෙනි කොටස තමයි ඇහෙන් රූප දැක්කා.
ඊට පස්සේ දැක්කපු රූපේ සුමනෝ හෝති සතුටු වෙනවා කියනකොට ඒක මනෝ විඥාණයෙන් කරන වැඩක්. දුම්මනෝ අසතුටු වෙනවා කියන එක මනෝ විඥාණයෙන් කරන වැඩක්. සති සම්පජාන්නේ නැහැ. සීනුවන නැහැ ලෝකෙට. එතකොට තියෙන්නේ මෝහය උපේක්ෂාවක් තියෙනවා. සීනුවන නැති. මෝහය. ඒ මෝහයත් මොකද්ද? මනෝ විඥානය. දැන් ඇහින් රූප දැක කියන තැනක චක්කුණා රූපං දිස්වා කියන තැනක ඇත්ත ඇති හැටි නොදකිනකොට ඇත්ත ඇති හැටි නොදකිනකොට ප්‍රිය රූපය ඇලෙන්නෙත් අප්‍රිය රූපය බැඳෙන්නෙත් ඔක අපිට කද්දිම නිදසුනක් හැටියට මතක් කරලා දෙනවා. කිමුතුන්ට මතක නම් මමද බොහෝ විටක දේශනා කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා සලායතනික සූත්‍ර සිපත් කරගන්න. චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යතහ භූතං රූපා භික්ඛවේ අජානං අපස්සං යතහ භූතං චක්කු විඥානං භික්ඛවේ අජානං අපස්සං යතහ භූතං චක්කු සම්පස්සං භික්ඛවේ අජානං අපස්සං යතහ භූතං චක්කු සම්පස්සපච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා තම්පි අජානං අපස්සං යතහ භූතං චක්කුස්මින් සාරජ්‍යති රූපේ සාරජ්‍යති චක්කු විඥානේ සාරජ්‍යති කියන්නේ ඇලෙනවා කියන එක. බලන්න අර ටිකේ ඇත්ත ඇති හැටි නොදකිනකොට මොකද වෙන්නේ? ප්‍රිය අරමුණේ ඇලෙනවා. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාපච්චය සංඛාරා අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන සංස්කාරයක් ඇහෙන් රූප දැක සුමනෝ හෝති කියලා කියන සතුට වෙනවා කියලා කියන්නේ නන්දිය ලෝභය අවිද්‍යාපච්චය සංඛාරා. අසතුට වෙනවා කියලා කියන්නේ ද්වේෂය පටිඝය. එතකොට උපේක්ෂාවක් තියෙනවා. නමුත් ඇහැ චක්කුණා රූපං දිස්ස ඇහෙන් රූප දකින්නවා. ඇහෙන් රූප දකින්නවා කියන ධර්මතාවය තුල සීනුවන නැහැ. එතකොට තියෙනවා මෝහය. උපේක්ෂාවේ මෝහය. එහෙනම් චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛෝච විහෙරති කියලා කියනකොට ඒකේ අනිත් පැත්ත මොකද්ද? සති සම්පජන්න්නේ නැතු මෙතන අපි නොදැක්කොට බොහෝ ලොකු කතාවක් තියෙනවා. ඇහෙන් රූප දැක්ක කියන එක පළවෙනි කොටස. ඇහෙන් රූප දැක්ක හැබැයි බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා නොදන්නා වූ නොදක්නා වූ සද්ධර්මය අහලා නැති කෙනා අපිට රූපයක් පේන්නේ කොහොමද? අපිට රූපයක් පේන තැනක මොනවද තියෙන්නේ කවදාවත් අහලා නැහැ, දන්නේ නැහැ. අපිට රූපයක් පෙනෙන කම ඇති වෙන්නේ කොහොමද? අපිට මේ පෙනෙන රූපය නැති වෙන්නේ කොහොමද? මේ පෙනෙන රූපේ සැපසහගතයි නම් සැපසහගත රූපේ නැති වෙන්නේ කොහොමද? ඇති උනේ කොහොමද? මේ රූපේ දුක්සහගතයි නම් දුක්සහගත රූපේ ඇති වෙන්නේ කොහොමද? මේ දුක්සහගත රූපේ නැති වෙන්නේ කොහොමද? දන්නේ අහලා නැහැ. ඒ හින්දා හම්බ වෙන දේ බැඳෙන්න විතරයි ලෝකේ කෙනා දන්නේ. එතකොට ඇහෙන් රූපයක් දකින්නකොට ඒ රූපය ප්‍රියයි මధుරයි කියලා ලෝක සම්මතන අනේ රූපේ සතුට වෙනවා. වෙන විකල්පයක් ඇත්තේම නැහැ.
අතන සිහි නුවණ නොදකිනකොට සිහි නුවණ නැති වෙනකොට දකින්න රූපේ ඇලෙනවා කියන එක නවත්තන්න බෑ. ඇත්ත ඇති හැටි නොදකිනකොට දකින්න රූපේ ගැටෙනවා කියන එක නවත්තන්න බෑ. ඇත්ත ඇති හැටි නොදකිනකොට දකින්න උපේක්ෂාවේ අවිද්‍යානුසය වෙනවා කියන එක නවත්තන්න බෑ. ඇහෙන් රූපයක් දැක්කහම බුද්ධ ආදී සත්පුරුෂ උත්තමයන් වහන්සේලා නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මය අසුරු කළා නැති ලෝකයට රැස් වෙන්නේම සසරට යන ඉන්ධන. ඇහෙන් රූපයක් දැකලා එක්ක සතුටු වෙනවා, එක්ක නොසතුටු අකමැති අමනාප වූ දුක් වේදනාවට හේතු රූපේ ගැටෙනවා, සැප වේදනාවට හේතු රූපේ ඇලෙනවා, උපේක්ෂාවට වේදනාවට හේතු රූපේ මුලාවටපත් වෙනවා. මෙන්න මේ විදිහට ආයතන හයෙන්ම මේ ලෝකයට කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගන්ධ සුවඳ ලබලා, දිවෙන් රස විඳලා, කයෙන් ස්පර්ශයන් ලබලා, සිතෙන් ධර්මාරම්මණයන් දැනගන්න වාරයක් ගානේ සසර බොහෝ කාලයක් ජරා මරණ දුක ගෙනත් දෙන ඉන්ධන තමයි රැස් වෙන්නේ. කර්ම තමයි රැස් වෙන්නේ. කර්මක්ෂය වීමක් කවදාවත් වෙන්නේ නැහැ. ඔකට කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්න තව එක්තරා සංස්කාර පැවැත්ම. එතකොට දැන් ඉගෙන ගන්න ඕනේ අපි ඇහෙන් රූපයක් දැකලා ඇලෙන්නත් එපා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ රූපය ප්‍රියයි මధుර වෙන්න පුළුවන්. සැප වේදනාවට හිත වූ එකක්. ඒත් ඒක ඇලෙන්නේ නැහැ. ඇහෙන් රූපයක් දකිනවා, ඒ රූපය දුක් වේදනාවට හිත එකක්. ඒත් ඒක ගැටෙන්නේ නැහැ. ඇහෙන් රූපයක් දකිනවා, හැබැයි ඒක උපේක්ෂයි. ඒකේ රැවටෙන්නේ නැහැ. මේ විදිහට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව සිහිනුවණින් දැකලා උපේක්ෂා වෙන්න කියලා බුදුරජාණන් වහන්සේලා පෙන්නනවා. පෙන්වුවාම අපි ඉගෙන ගන්න ඕනේ දැන් කොහොමද මම ප්‍රිය අරමුණේ ඇලෙන්නේ නැති වෙන විදිහටත්, අප්‍රිය අරමුණේ අප්‍රිය රූපේ ගැටෙන්නේ නැති වෙන විදිහටත්, උපේක්ෂා සහගත රූපේ රැවටෙන්නේ නැති වෙන විදිහටත් මගේ මනස හදාගන්නට මොන විදිහටද මම සිහිනුවණක් භාවිතා කරලා උපේක්ෂා වෙන්නට ඕනේ කියන කාරණාව ඉගෙනගෙන ඒක හික්මෙන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තාම සුත්තමේ ඥානෙ තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ආල ඉගෙන ගත්තා සුත්තමේ ඥානෙ තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තව එක පරයයක් සුත්තමේ ඥානෙ තියෙනවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුලින් අහගත් විදිහටම නුවණින් මෙනෙහි කරනවා. ඒක එකනාගේ යෝනිසෝමනසිකාරය. ඒ නුවණින් මෙනෙහි කරන ධර්මතාවය පෙනෙන විදිහට නීවරණ ධර්ම ගෙවා ගන්නට චිත්ත භාවනාවකුත් කරනවා, නැත්නම් සතිපට්ඨානෙ වඩනවා. ඒ චිත්ත භාවනාවක් කරන්ට උපකාර පිණිස සතිපට්ඨානෙ වඩන්න උපකාර පිණිස කය වචන දෙක සංවර කරගන්නවා. මේ තුල තියෙන චරණ ධර්ම.
මේක එයාගේ සීලය. මේ විදිහට සීලය උපකාර කරගන්නවා සමාධියට. සමාධිය උපකාර කරගන්නවා මොකේටද? අන්න අර කල්යාණ මිත්‍ර සුරින් සද්ධර්ම ශ්‍රවණයෙන් ඇහැට රූපයක්, ඇහෙන් රූපයක් දකිනකොට මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න. මෙනෙහි කරන ඔබට ප්‍රිය රූපය ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන ඔබට අප්‍රිය අමනාප රූපය, ඇහෙන් දකින රූපේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම මෙනෙහි කරන ඔබට උපේක්ෂාව සිහි නුවණ තියනවා කියනකොට අවිද්‍යාව නැති වෙනවා කියන එක කියනවානේ. කියලා අහගත්තාම ඒ අහගත්ත විදිහට හිතනවා. අනර සීල සමාධි විදිහට ප්‍රතිපත්ති ධර්මයේ පිළිතලා නුවණින් හිතනවා. හිතනකොට මේ විදිහට එයා යම් දවසක් දකිනවා ඇහින් රූපයක් දකිනවා කියන තැන මෙන්න මෙහෙම ඇත්තක් නේද තියෙන්නේ කියලා දැක්කහම එදා ඉඳලා අනුන් දැකපු එකක් නෙවෙයි තමන්ම මෙහෙම ඇත්තක් දකිනවා. ඒ දැකපු ඇත්ත සිහි කර කර ඇලෙන්නේ නැහැ. ඇලෙන අරමුණේ ඇලෙන්නේ නැතුව, ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැතුව හික්මෙනවා. අන්න එහෙම හික්මුණාම තමයි හික්මිලා ඉවර වෙච්ච කෙනා තමයි අන්න අර ගුණ හයට සුදුසුනේ. එහෙනම් දැන් අපි පොඩ්ඩක් බලමු ලෝකයේ ප්‍රියාරමුණේ කැමැත්ත ඇති කරගෙන ලෝභ සහගත අකුසල් සිද්ධ කරගන්නකොට අප්‍රිය අරමුණේ ගැටිලා අකමැත්ත ඇති කරගෙන ද්වේෂ සහගත අකුසල් ඇති කරගන්නකොට උපේක්ෂා සහගත අරමුණේ ග්‍රැවටිලා මෝහය ඇති කරගන්නකොට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්න ඕනේ කොහොමද කියන එක. එතනදී පළවෙනි අධියර ඉස්සෙල්ලාම චක්කුණා රූපං දිස්වා කියනකොට ඇහෙන් රූපයක් දැක ඇහෙන් රූපයක් දකින්නේ කොහොමද කියන කාරණාව අහලා ඉගෙන ගන්න ඕනේ. මම ඒක ගැන ඔයගලන්ට ගොඩාක් කියලා තියෙනවා. අන්න ඒ ඇහෙන් රූපයක් දකිනවා කියන කාරණාව ඌ පරිදි අපිට කවුරුවත් කරනවවත් කියනවවත් තථාගතයන් වහන්සේ විශේෂයෙන් හොයාගෙන දේශනා කරනවත් නෙමෙයි. ඇහැරලා අපි රූපයක් දකිනවා නම් අපිට මේ රූපයක් පෙනෙනවා කියන සිද්ධියක් තියෙනවා නම් ඒ සිද්ධිය ඇතිවෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනේ. අන්න ඒ සිද්ධිය ඌ පරිදි අල්ලලා දෙන්න ඕනේ. කවුරුවත් කියන කමටවත් අපි කෙනාට හිතා ගන්න පුළුවන් විදිහටවත් නැත්තම් මගේ බුදුරජාණන් වහන්සේ වෙනම යමක් හිතලා හදලා අපිට දුන්නවවත් එහෙම නෙමෙයි. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම පවතින ඇත්තක් තමයි රූපයක් පේනවා කියන තැනක කනබුන ආහාරයෙන් යුක්ත වූ පුරාණ කර්මයට හටගත් කර්මජ වූ ආහාර ප්‍රත්‍යයෙන් පවතින චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙනවා. ඇහි උපවත්කමක් තියෙනවා. ඒ වගේම බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අෂ්ටමක රූප කලාප තියෙන තැනක ඒ රූප කලාප නිසා මේ ඇහෙන් බලනකොට හැඩ සටහනක්, වර්ණ සටහනක්,
ඒ අෂ්ටමක රූප කලාපවල තියෙන වර්ණ සංඝටක ටික උතුරලා අරගෙන වර්ණ රූපයක් හදනවා. අපි දැනට මෙහෙම කතා කරමු. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් මේ චක්කු ප්‍රසාදයට බාහිර වර්ණ රූපයක් ගැටෙනවා. දැන් හොඳට මතක තබා ගන්න ඕනේ. මෙන්න මෙතන ඉඳලා තමයි මේ ඇලෙන්න ගැටෙන්නේ. ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මනස තියෙන්නේ මෙන්න මේ යථා භූතේ නුවණ ඉඳලාමයි. ඇස් ඉදිරි පිටට දරුවන්ගේ, මුණුපුරන්ගේ, අම්මලගේ, පුද්ගලයන්ගේ, සත්වයන්ගේ රත්තරන්, රිදී, මුතු, මැණික්, ගෙවල්, දොරවල්, බඩු භාණ්ඩ රූප එහෙම ඒවා නැහැ. යථා භූත ස්වභාවය ඉගෙන ගන්නවා. ආහාරයෙන් හටගත් චක්කු ප්‍රසාදයට මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ සටහන. චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. බලන්න නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ. මහන්නේ මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි. කාමේ කිව්වේ අපි හිතාගෙන ඉන්න විදිහේ ගෙවල්, රත්තරන්, රිදී, උයන්, වතු, බඩු, මුට්ටු, කබඩ්, යාන වාහන, ඉඩකඩ, දුව පුතා, නංගි ළමල්ල ඔය තමයි කාම භාණ්ඩ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ චිත්‍ර තියෙනවා. එහෙන් මෙහෙම බලනකොට මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන චිත්‍රයක් හැට ගැටෙනවා. අපි තාම දන්නේ නැතුව වෙන්න පුළුවන් මේ ලෝකෙට මේ බණ කියන්නේ. එහෙන් මිනිස්සු දිහා බලන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. එහෙන් බලන්න පුළුවන් රන් රිදී මුතුමැණික් බඩු මුට්ටු තියෙනවා. ඒක බලලා සතුටු වෙන්න පුළුවන් කියන ලෝකෙට මේ. මොකද එහෙම දැක්ම මත තමයි ලෝකය ඇලෙන්නේ. එහෙම දැක්ම මත තමයි ලෝකය ගැටෙන්නේ පෙනෙන අරමුණේ. එහෙම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂාව වෙන්න කියනකොට මෙන්න මේ ඇත්ත ඇති හැටි පෙන්නනවා. බුද්ධ දුත්තමෙන් වහන්සේලා. ඒ ටික පෙන්වන්නමයි පහළ වුණේ. කන බුන ආහාරයෙන් හැදුණු රූපයක් තියෙනවා. රූපය හැබැයි ද්‍රව්‍ය කාරණා නෙමේ අනාත්මයි. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රය මේ චක්කු ප්‍රසාදයට ගැටෙන චක්කු ප්‍රසාදයේ චිත්‍රය ගැටෙනවා. ඔන්න පළවෙනි කොටස ආහාර ප්‍රත්‍යයෙන්. ඒ පේන්නේ මලමිණියක් තියෙන ඇහැට රූපයක් ගැටුණා වගේ. ඇහැට චිත්‍රයක් ගැටුණා. චිත්‍රයේ ඇහි ගැටුණා පේන්නේ. ඊට පස්සේ ඊට අනුගතව චක්කු විඥාන රූප දැක ගන්නට සුදුසු හිත උපදිනවා. ඒ ඇහත් රූපය දෙන්න තියෙන තැනට හිත පැමිණෙනකොටම අපුබ්බං අචරිමං පෙරපසු නැතුව අර සිද්‍රි පිට තියෙන සිද්‍රි පිටට ඇහි ගැටලා තියෙන රූපේ විඳින ස්වභාවය රූපේ බඳුම හැඩ සටහන හඳුනන ස්වභාවය ඊට මනස නැමී පවතින ලක්ෂණයෙන් යුක්ත සිහිය තත්‍ර මජ්ජතතාව වගේ ගති ටිකක් මෙතන චේතනාවලදී තියෙනවා. අරමුණු හිතන කියන නාම කියන ටිකක් මේ චක්කු විඥාන සිතේ යෙදෙනවා. යෙදුණු ගමම්ම ඒ නාම ධර්ම සිත එක්ක සිත නාම ධර්ම එක්කත් ඕනුන් වශයෙන් ඕනුන්ට උපකාරීව පැවතීම් වශයෙන් පෙනෙනවා. පෙනෙනවා කියන තැනක නාම රූප දෙකක්. මේ රූපයක් පෙනෙනවා කියනකොට මනෝ විඥාණයට අපිට ඇහැට රූපයක් ගැටෙනවා. රූපයේ ඇහැට ගැටුණා. ඊට අනුගතව චක්කු විඥානය උපන්නාම මෙතන සුකුම ධාතුව නම් සැප වේදනාවට හේතු වූ ස්පර්ශයක් නම් තියෙන්නේ.
ස්පර්ශයක් නම් තියෙන්නේ. මේ ස්පර්ශය නිසා පෙනෙන රූපය ප්‍රිය රූපයක් වෙනවා. ප්‍රිය රූප මధుර රූපම් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි 11 පුලක් ඉගෙන ගන්නකොට අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා කියලා හීන රූප පනීත රූප කියලා සිද්ධියක් පෙන්වන්නේ. මේ දැන් හිතින් හිතන්නේ ඒ ප්‍රනීත වූ ස්පර්ශය නිසා මේ රූපේ ප්‍රනීතයි. පෙනෙනවා කියන තැන එතකොට ඇහත් රූපයක් දෙක උපකාරයි ස්පර්ශයට. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම යෙදුනා. මේ නාම රූප දෙක නිසායි රූපයක් පෙනෙන්නේ. දැන් රූපයක් පේන චක්කුණා රූපං දිස්වා. ඔන්න ඔහොමයි ඇහෙන් රූපයක් දැක්කේ කියලා දන්නවා. හොඳට පෙන්නනවා. මෙන්න මේ පෙනෙන රූපය සැපසහගත වුණත් අනිත්‍ය පෙන්නනවා. මේ ඇහත් රූපයක් දෙක වෙන වෙනකොට ස්පර්ශය බිඳෙනවා. ස්පර්ශය බිඳෙනකොට මේ රූපය පෙනෙන කම නැති වෙනවා. ඒ නිසා මේ පෙනෙන රූපය ඇහෙන් රූප දැක්කට මේ දැකපු රූපේ සැපසහගත වුණාට මේ රූපය අනිත්‍යයි විපරිණාම ධම්මයි ක්ෂය ධර්මයක් වය ධර්මයක් තියෙන්නේ කියලා පෙන්වනවා. මොකක්ද? දැන් ඇහෙන් රූපයක් දැක්කා. ඇහෙන් රූපයක් දකින්න හැටි මෙයා දන්නවා යථාභූතයෙන්. ඒකට උපකාරයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත් උපකාරය. ආහාර ප්‍රත්‍යයෙන් රූපේ උපකාරයි. ඒ රූපේ උපකාරයි ස්පර්ශය දක්වා. කබලින්ක ආහාරයේ හේතුයි ස්පර්ශ ආහාරය ඇතිකරන්න. ස්පර්ශ ආහාරයක් නාම ධර්ම වලට. ස්පර්ශ ආහාරය නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ඵලයක් ගෙනත් දෙනවා. අර ආහාරයෙන් හටගත්ත රූපත් මේ ස්පර්ශයෙන් හටගත්ත නාමත් කියන මේ ධර්මතා දෙක හේතුයි රූපය දකින්නවා කියන ඵල ධර්මයක් උපදවන්න. විඥානය නැමැති ඵලයකට. ඔන්න පේනවා. මෙන්න මේ විදියට පෙනෙනකොට පෙනෙන රූපයක් පෙනෙනවා. ඒ පෙනෙන රූපේ සැපසහගත වුණත් ආහාරයෙන් හැදුණු රූපේ වෙනස් වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතනා නාම නැති වෙනවා. ඒ නාම රූප දෙක නැති වෙනකොට මේ රූපය පෙනෙන රූපය නැති වෙනවා. පෙනෙන රූපය නැති වෙන්නේ මෙහෙමයි. රූපය පෙනෙනකම නැති වෙන්නේ මෙහෙමයි. රූපය පෙනෙනකම පෙනෙන රූපය නැති වෙනවා යන ගණයට යන්නේ කියලා දන්නවා. මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න. මෙනෙහි කළා පිය රූපේ ඇලෙන්න එපා. හොඳට සිහියක් යොදා ගන්න. දකින්නකොටම සිහිය ඕනේ මොකේද? නීවරණ ධර්ම වලක්ක ගන්න, අනුව නොයන්න, ආශ්‍රව පෙරටුව නොයන්න. දකින්නකොටම දුව, පුතා, රත්තරන්, කාර් එකක්, මුදලක් කියලා ආශ්‍රව සහගත මනසකින් අර පළඟැටි ආලෝකයට පයින්නවා වගේ පෙනෙන හැම පැත්තට පයින් නැතුව මෙන්න මේ ඇත්ත ඇති හැටි දකින්න බව සිහි කරගන්න හොඳට සිහිය උපකාරයෙන්ද සිහිය පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා පෙන්නනවා දකින්නකොටම ඒ පෙනෙන දේ අනුව විසිරිච්ච පතිත නොවිච්ච මනසක් හදාගන්න
හැදෙන විදිහට චිත්ත සමතයක් වඩන්න. එහෙම සමතයක් වඩලා ඇහෙන් රූපයක් දකිනකොටම ඒකේ සතුටු වෙන්න එපා. ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්න. මොකද්ද මේ ස්පර්ශ? ඇත්තට මොකක් කෙටි කරලා ගත්තාම වෙන්නේ ස්පර්ශය නිසා මේ පිය රූපය පෙනෙනවා. ස්පර්ශය නැති වෙනකොට මේ පෙනෙන කම නැති වෙනව නේද කියලා බලනවා. අපි ඔය ගොඩාක් කාරණා කිව්වත් අන්තිමට එන්නේ උත්තරේ ඒකයි. ඇයි රූපය දෙක උපකාරයි ස්පර්ශයට. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම කින්ටක යෙදුනා කියන්නේම පෙවුණා. එහෙනම් පේනවා කියන්නේ අන්තිමට මොකද්ද? නාම ධර්ම ටික යෙදිලා ස්පර්ශ නිසා නාම ධර්ම ටික යෙදුනා. අර පැත්තේ රූප ධර්ම ටික ස්පර්ශයට උපකාර කළා. ස්පර්ශයේ දෙපැත්ත තියෙන්නේ. රූප උපකාරයෙන් ස්පර්ශය ඇති කරන්ට හේතුණා. ස්පර්ශ නිසා නාම ධර්ම යෙදුණා. මෙහෙමයි පෙවුනේ. ඊළ දන්නවා මෙන්න මේ විදිහට බලන්න කියලා බුද්ධ ආදී උත්තමයන්ගෙන් අහලා ඇත්ත ඇති ඇති බලන් ඉගෙනගෙන තියෙනවා. එයා ඇත්ත ඇති ඇති ඥානම් පස්ස යතහ භූතං රූප භික්ඛවේ ඥානම් පස්ස යතහ භූතං චක්කු විඥාන භික්ඛවේ ඥානම් පස්ස යතහ භූතං චක්කුස්මේන සාරජ්‍යති රූපේන සාරජ්‍යති චක්කු විඥානේන සාරජ්‍යති ඇලෙන්නේ. මොකද එයා ක්ෂණිකව මේ රූපේ කොච්චර සැපසහගත වුණත් මේ ස්පර්ශය බිඳුණු ගමම්ම මේ රූපයත් අනිත්‍යයි, වේදනාවත් අනිත්‍යයි, සංඥාවත් අනිත්‍යයි, සංකාරයත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි කියලා දකිනවා. එතකොට ඒ කියන්නේ රූපයක් පේනවා කියන සිද්ධිය පෙනෙනකොට පෙනෙනවා කියන ධර්මතාවය හදන්න හේතු වෙච්ච රූපයත් අනිත්‍යයි. එතන තියෙන වේදනා සංඥා සංකාර කියන නාමත් අනිත්‍යයි. ඒ නාම රූප දෙක නිසා මට ගන්න විඥානයත් අනිත්‍යයි කියලා දකිනවා. අන්න එහෙම දැකලා ප්‍රිය රූපය ඇලෙන්නේ. ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටලා චක්කු විඥානෙ ඊට අනුගතව යෙදිලා ස්පර්ශ නිසා රූපයක් පේනවා. හැබැයි ඒ රූපය මොකක්ද? ලෝකයා පිළිකුල් කරන අර ඕලාරකම වස්කුම හීනං වපනතං වකිට හීනයි කියලා කි හීන රූපය පේනවා දැන්. එතකොට හීන රූපේ ඇත්ත ඇති හැටි දකිනවා. ඇහෙන් මට රූපයක් පේනවා. හොඳට මතක තබමු. චක්කුණා රූපං දිස්ව ඇහෙන් රූප දැක රූපයයි ඒ රූපේ දැකපු කමයි මෙතෙන්දී ලක්ක වෙන්නේ. ඊට පස්සේ මං කිව්වේ ඒකයි මෙන්න මේ ඇහෙන් රූප දැක්ක තැන ඇත්ත ඇති හැටි පෙන්නුවොත් මනෝ විඥානයේනේ සතුටු වෙනවා හෝ නොසතුටු වෙනවා හෝ රැවටෙනවා කියන ටික වෙන්නේ. අර ඇත්ත දැක්කහම හරිය එනවා. ඒකේ නේව සුමනෝ හොති සතුට නොවී ඉන්න පුළුවන්කම තියෙනවා. නේව දුම්මනෝ අසතුට නොවී ඉන්න පුළුවන්කම තියෙනවා. උපේක්ඛාවෙන් යුක්තව ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා. මොකක්ද මේ ප්‍රත්‍ය නිසා හටගත්ත මේ ධර්මිය ප්‍රත්‍ය නිරුද්ධ වෙනවනේ. හේතු නිසා හටගත්ත මේ රූපේ පෙනෙනකම කියා ඉන්නේ. රූපේ පෙනෙනකම අතුරු කරන්නේ රූපය කියලා. අපිට මෙහෙම රූපයක් පෙනෙනකොට මේ පෙනෙනකම අපේ මනෝ විඤ්ඤාණයට අල්ලා දෙන්නේ රූපේ කියලා. හැබැයි රූපේ පෙනෙනකම යථාර්ථයකයි රූපය හම්බ වෙන්නේ මේම. අනේ මේ රූපය හේතු ටික නැති වෙනවනේ. රූපය ඇති වෙන්න තියෙන ප්‍රත්‍ය ටික නැති වෙනවනේ. ආහාර නිසා හටගත්ත මේ රූපේ ආහාර නැති වෙනවනේ කියලා බලනවා. නුවණක් තියනවා. මොකක්ද?
එයාට මේ විදිහට බලනකොට රූපය ඍජුව හිතේ යෙදෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒක උපකාරයි ස්පර්ශයට. ස්පර්ශ නිසා වේදනා සංඥා යෙදුනා. මෙහෙමයි රූපේ පෙවුනේ. මේ පෙනෙන රූපය පෙනෙනවා කියන තැන මරිච්ච උපමා සංඥා. මේ පේන විදිය හැඩසටහන අර අෂ්ටමක රූප කලාප තුල නැහැ. මෙතන තියෙන හරි පුදුම වැඩක් තියෙනවා. අෂ්ටමක රූප කලාප නිසා අෂ්ටමක රූප කලාප නිසා වර්ණ රූපයක් හැදෙනවා. හැබැයි වර්ණ රූපයෙන් ආපහු අෂ්ටමක රූප කලාප තුල වර්ණ සටහනක් නැහැ. හොඳට මතක තබා ගන්න. අෂ්ටමක රූප කලාප නිසා වර්ණ සටහනක් හැදෙනවා. ඇදුපකාර වැලි කැට ටිකක් කින තැනක කන්දක් පෙනෙනවා. හැබැයි වැලි කැට නිසා කන්දක් පේනවා. කන්ද තුල වැලි කැට නැහැ. හොඳට ඒක මතක තියාගන්න. ඒ නිසා එයා දකිනවා මේ පෙනෙන දේ ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා. ඔය විදිහටම සෝතේන සබ්දං සුත්වා, කනෙන් ශබ්දයක් අහනකොට එයා සතුටු වෙන්නෙත් නැහැ, අසතුටු වෙන්නෙත් නැහැ, උපේක්ෂා වෙනවා. සෝතේන සබ්දං සුත්වා කියලා කිය සෝත විඥාන මට්ටම. කන ශබ්දයට ගැටලා, ශබ්දේ කනට ගැටලා, ඊට අනුගතව සෝත විඥානේ ඉපදිලා, සෝත සම්පස්සේ නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ටික ඉදලා ශබ්දය ඇහෙනවා කියන සිද්ධියට කියන සෝතේන සබ්දං සුත්වා. කනෙන් ශබ්ද අසා. අන්න ඒක තමයි මනෝ විඥාණයෙන් සුමනෝ හොති සතුටු වෙන්නේ. එක්ක අසතුටු වෙන්නේ, උපේක්ෂාවේ රැවටෙන්නේ. ඒ තුන් කෘත්‍යම අවිද්‍යාව පත්‍ය සංඛාරා. මනෝ විඥානය. අවිද්‍යාව ප්‍රත්‍ය මොකද්ද? සෝතේන සබ්දං සුත්වා, කනෙන් ශබ්ද අසා කියන තැනක ඌ පරිදි පෙන්වන්න දන්නේ. කනය ශබ්දය සෝත විඥානයේ සෝත සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනාවන්ගේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා සෝතම් භික්කවේ අජානං අපස්සං යතහ භූතං, සද්දා භික්කවේ අජානං අපස්සං යතහ භූතං, සෝත විඥානං භික්කවේ අජානං අපස්සං යතහ භූතං කියපු ටික. ඒ ටිකේ යතහ භූතව දැක්කා නම් ආය සතුටු වෙන විදිහේ නිමිති අනුනිමිති වශයෙන් ගන්න ශබ්ද රූප හම්බ වෙන්නේ නැහැ. මේ බාහිර එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම දරුවන්ගේ ශබ්ද, මිනිස්සුන්ගේ ශබ්ද, ගොඩනැගිලි වල ශබ්ද හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ මහා භූතයන්ගේ උපාදාය රූප වූ ශබ්ද රූපයක්, කම්පන තරංගයක්. ඒ ශබ්ද කම්පනයේ මේ සෝත ප්‍රසාදයට ගැටෙනවා. සෝත ප්‍රසාදයට කම්පන තරංගේ ගැටුනාම ඊට අනුගතව සෝත විඥානෙ ඉපදෙනවා. ස්පර්ශෝත සම්පස්සේ නිසා නාම කියන ටික යෙදෙනවා. ඒ නාම රූප දෙක නිසා ඇහෙනවා. සෝතේන සබ්දං සුත්ත ඇහුණා. එතකොට මෙන්න මෙහෙම නේද අපිට ඇහෙන්නේ කියලා පෙන්නකොට ඒ ඇහෙන කම සැපසහගත වුණත් මනෝ විඥාණය සතුටු නොවී ඉන්න පුළුවන්. සතුටු වෙන්නේ නැහැ. සමුදය ධම්මානුපස්සීව ඇතිවීම විතරක් හෝ පෙන්වන්න. වය ධම්මානුපස්සීව වැයට හෝ විතරක් පෙන්වන්න. ඇහෙනකොටම මේ කන ශබ්දයට ගැටලා, ශබ්දේ කනට ගැටලා, ඊට අනුගත සෝත විඥාන ඉපදිලා සෝත සම්පස්සිය නිසා මේ ඇහෙනකම උනේ නේද කියලා බලන්න. ඒ සැපේ ඇලෙනකම නැහැ. සතුට වෙනකම අතහැරෙනවා. එහෙම නැත්තම් වැයට බලන්න. මේ කනයි ශබ්දයයි දෙක වෙන් වෙනකොට ස්පර්ශය බිඳෙනවා. සෝත සම්පස්සිය බිඳෙනවා. මේ සෝත සම්පස්සිය බිඳෙනකොට මේ ඇහෙනකම නැති වෙනව නේද කියලා වැයට හෝ බලන්න. ඒත් මේ සතුට වෙනකම නැති වෙනවා. සමුදය වය ධම්මානුපස්සීව ඇතිවීම නැතිවීමට හෝ බලන්න. මෙහෙම නේද ශබ්දයක් ඇති උනේ, මෙහෙම නේද ශබ්දේ නැති වෙන්නේ කියලා බලන්න. ආන් එහෙම බලනකොට
ඒ උපන්න සද්දය සතුටු වෙන්න හිත එකක් වුණත් සිහි නුවණින් දැකලා උපේක්ෂා වෙනවා ඒ මනස. සිහි නුවණ නිසා උපේක්ෂා වෙනවා. ඒ ඇහෙන ශබ්දය ගැටීමට හිත එකක් ලෝකයා ගැටෙන විදිහේ ශබ්ද රූපයක් උනත් ඇහුණු ශබ්ද රූපය එහෙම එකක් වුණා. ඒ ශබ්ද රූපය ඇහුණ හැටි ඇතිවීම හෝ බලනවා නම්, ඒ ශබ්ද රූපය ඇහෙනකම නැති වෙන හැටි හෝ බලනවා නම්, ඒ ශබ්ද රූපයක් හැදුනේ අපිට හම්බුනේ මෙහෙම නේද කියලා ඇතිවීම නැතිවීම හෝ බලනවා නම් ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. රැවටෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. එතකොට ඒ විදිහට බලනකොට නේවසමනෝ හෝති සතුටු වෙන්නේ නැද්ද නදුමනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජාන සීනුවනේ දැකලා උපේක්ෂා වෙනවා. මෙන්න මේ විදිහට ස්පර්ශ ආයතන හයේම ඔබට පුළුවන් නම් රූපයක් පෙනෙනකොට, ශබ්දයක් ඇහෙනකොට, ගන්ධ සුවඳක් දැනෙනකොට, රසක් විඳිනකොට, ස්පර්ශ වෙනකොට, සිතින් යමක් සී වෙනකොට මේ ආයතන හයේම රූපයක් පෙවුනේ මෙහෙම නේද, ශබ්දයක් ඇහුනේ මෙහෙම නේද, ගන්ධයක් දැනුනේ මෙහෙම නේද කියලා බලන්න සිහි ඇතුව ඉඳගෙන ඒ රූපය හම්බ වෙච්ච හැටි, ඇහෙන් රූප දැක්ක හැටි, සෝතේන සද්දං සුත්ත, කනෙන් ශබ්ද අසා කියන එක ඇහුවේ කොහොමද කියන එක පෙන්වන්න. එතකොට අසා ඒකේ සතුටු හෝ අසතුටු වෙන්නේ නැහැ. ගානේන ගන්ධං ගායිත්වා නාසයෙන් ගඳ සුවඳ දැන කියන එක පෙන්වන්න. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තා කියන එක පෙන්වනකොට ඒකේ ඇලෙන්න හෝ ගැටෙන්න හෝ මනෝවිඥාණයට ඉඩ නැහැ. ජීවහාය රසං සායිත්වා, දිවෙන් රස විඳ කියනකොට දිවෙන් රස විඳීමයි කියන එක පෙන්වන්න. ඒ පෙන්වන එක තමයි ඇතිවීම හෝ බලනවා ස්කන්ධයන්ගේ, නැතිවීම හෝ බලනවා, ඇතිවීම නැතිවීම හෝ බලනවා. එතකොට මනසින් ඒ රසයේ කෙලෙසාගත ඇසුරු කරන එකට ඉඩ නැහැ. කායන පොට්ටබ්බ පුසිතා, කයෙන් ස්පර්ශ කළා කියලා කියන්නේ කොහොමද කියන ටික ඉගෙන ගන්න. එතකොට ඒකේ සතුට වෙනවා අසතුට වෙනවා උපේක්ෂාවේ රැවටෙනවා කියලා මනෝ විඥානීය කෘත්‍ය වලට ඉඩ නැහැ. මනස ධම්මං විඤ්ඤිත්වා, මනසින් ධර්මයේ දැන කියලා කිව්වේ කොහොමද? මනස ධර්මාරම්මණයක ගැටෙනවා, ධර්මාරම්මණය මනස ගැටෙනකොට ඊට අනුගත මනෝ විඥාන උපදිනකොට මනෝ සම්පස්සේ නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ටිකක් ඒ මනෝ විඥාන සිතේ යෙදුනාම ගෙදර සිහි වුණා, අම්මා සිහි වුණා, දරුවා සිහි වුණා, කරපු දේ සිහි වුණා කියලා මෙහෙම දැනුමක් ආව නේද? එතකොට මනෝ සම්පස්සේ නිසා හටගත්තා. මනෝ සම්පස්සේ නැති වෙනකොට නැති වෙනවා කියලා පෙනෙනකොට එයාට බහැර ඉන්න කෙනෙක් සිහි වුණා, බහැර දෙයක් සිහි වුණා, අන්නතන කෙනා සිහි වුණා කියලා බාහිරට යන්නේ. හැම තැනකම ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනවා කියන උත්තරයකට එනවා ඕගොල්ලන්. මෙන්න මේ දකින අහන හැම එකක්ම ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනවා කියන උත්තරය දකිනකොට ඒ එකම එක අරමුණකවත් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව අන්නාර තේටි දැකලා උපේක්ෂා වෙන්න පුළුවන්. ස්පර්ශ නිසා හටගත්තා කියනකොට නිකම්ම ස්පර්ශ නිසා හටගත්තා කියන්නේ ගොඩාක් විස්තර දන්නවා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත චක්කු ප්‍රසාදයට අෂ්ටමක රූප කලාපයන් නිසා හටගත්ත වර්ණ සටහනක් ගැටිලා ඒ දෙන්න ඉන්නතර චක්කු විඥානේ පැමුණා.
ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශ නිසා නාම කියන ටිකක් සිතේ යෙදුණා. මෙහෙමයි පෙවුනේ කියන කාරණාව හොඳට දන්නවා. ස්පර්ශ නිසායි පේන්නේ කියනකොට කලින් පුරවල තියෙනවා. හැමදාම බලන්න ඕනේ. ස්පර්ශ නැති වෙනකොටම පෙනෙනකම නැති වෙනවා කියනකොට ස්පර්ශ නැති උනේ මෙන්න මේ හේතු නැති වෙච්ච නිසා ස්පර්ශ නැති වුනහම මෙන්න මේ දේ වුණා. කින් ටික තියෙනවා. ඔන්න ඔය විදිහට මනෝවිඥාණයට පෙනෙන ඇහෙන මෙන්න මේ ආයතන හයට සතුටු වෙන්නෙත් නැතුව නොසතුටු වෙන්නෙත් නැතුව ඔන්න ඔය ඇත්ත දැකලා උපේක්ෂා වෙන්න ඕනේ. එදාට සසරට යන ඉන්දන නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. කිලිස් හිටින්නේ නැහැ. ඕක අහගත්තට පස්සේ ඔන්න ඔය දර්ශනය රැවටි අමතක වෙවි නැවත මතක් කර ටික පුරුදු කරනවා, හික්මෙනවා. පොඩි ළමයෙකුට බයිසිකලයක් පදින්න උගන්වනවා වගේ චූටි දරුවෙක් නැගිටින්න ඉගෙන ගන්නවා වගේ නැගිටිනවා වැටෙනවා ආය නැගිටිනවා වැටෙනවා. ඒ වගේ ශේක කෙනත් නැගිටිනවට වඩා වැටෙන ගන්න වැඩි. ආයත් රැවටෙනවා ආයත් බලනවා ආයත් රැවටෙනවා ආයත් බලනවා ආයත් රැවටෙනවා ආයත් ඔහොම වැටි නැගිටිනවා වගේ පිනින අරමුණේ රැවටි නැවත මතක් කර මේ ස්පර්ශ ආයතන හයේ හික්මුනහම ඔබ හික්මනකොට ඒක වැඩෙන ක්‍රමයක් තියෙනවා. ටික වැඩෙනවා. ඒකට තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. වැඩිලා ඉවරයි. ඉක්මලා ඉවරයි කියන තැනට එන දවසක් තියෙනවා රහතන් වහන්සේ. එහෙනම් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුලින් අහගන්න ලැබුණා. ඇහින් රූප දැක කියනකොට චක්කු විඥාන මට්ටම නේව සුමනෝ සතුටු වෙන්නත් එපා නදුම්මනෝ අසතුටු වෙන්නත් එපා. ඇත්ත දැකලා උපේක්ෂා වෙන්න කියනකොට සතුටු වෙනවා නොසතුටු වෙනවා රැවටෙනවා කියන ටික මනෝ විඥානයේ කෘත්‍යය. ඒ මනෝ විඥානයේ කෘත්‍යයට උඩ තියෙන්නේ අන්න ඇහෙන් රූප දැක්කා කියන තැන නුවණ නැතිකම. ඒ හින්දා ඇහෙන් රූපයක් දැක්කා කියන කම වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න ඒකට තමයි මේ උදේවැය පෙන්වන්න කියන්නේ. ඇතිවීමට හෝ පෙන්වන්න. ඇහෙන් රූපයක් දැක්කේ මෙහෙමයි කියන එක ඇතිකමට හෝ පෙන්වන්න. ඇහැට පෙනුණු රූපේ නැති වෙනවා මෙන්න මෙහෙම කියලා වැයට හෝ පෙන්වන්න. මෙහෙම ඇහෙන් දැක්ක මෙන්න මෙහෙමයි ඇහෙන් රූපයක් දැක්කේ මෙන්න මෙහෙම වෙනකොට ඒ දැකපු රූපේ නැති වෙනවා. රූපේ දැකපුකම නැති වෙනකොට දැකපු රූපේ නැති වෙනවා වගේ අපිට පේන්නේ. හොඳට ඒක මතක තබා ගන්න ඕනේ. රූපේ දැකපුකම ඇති වෙනකොට රූපේ දැක්කා වගේ අපිට පේන්නේ. රූපේ දැකපුකම නැති වෙනකොට දැකපු රූපේ නැති වෙනවා වගේ අපිට තේරෙන්නේ. අපිට දැකපු රූපේ නැති වෙනවා කියන තැනදී දැකපු රූපේ නැති වෙනවා කෘත්‍ය සාක්ෂාත් වෙනවා. මේක හොඳට මතක තියාගන්න ඕනේ. මම කියපු කරුණු ටික ගැඹුරුයි. දැන් මෙන්න මේ ටික ඉගෙන ගත්තා. හැබැයි යම් කිසි කෙනෙකුට මේතෙන්ට හිත තියන්න බෑ. අමාරු. මොන පෙනෙනකොටම පෙනෙන දේ ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා, රැවටෙන්නත් එපා. ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්න කිව්වට උපේක්ෂා වෙන්න ඇත්ත ඇති සිහිනුවණින් දැකලා උපේක්ෂා වෙන්න කිව්වට උපේක්ෂා වෙන සිහිනුවණක් පැත්තකින් තැබේවා. දකින්නකොටම කෙනෙක් පුද්ගලයෙක් දරුවෙක් මිනිසෙක් වෙලත් ඉවරයි. ඇයි කියලා දන්නවද? ඒකට හේතුව අපේ මනස භවයට නැමිලා පවතින නිසා. හොඳට මෙන්න මේක තේරුම් කරගන්න. භවයට නැමිලා පවතින කම නිසා කියලා කිව්වේ මොකක්ද? ඔගොල්ලෝ උතන ඉඳලා දරුවා කියලා සිහි කළොත් බලන්න කවදාවත් මම
නැත්තම් සිතින්ම දරුවා කියන විතර්කයක් සිහි කළා නේද කියලා කීයටවත් අහු වෙනවද කියලා. දැහැර හිටිය හෝ ඉන්න අහවල් කෙනාවයි සිහි කරන්නේ කියලා නැත්තම් උපදින්නෙම බාහිරට නැඹිරියක්. ඔතන ඉන්නකොට වැඩපොළ හෝ ගෙදර හෝ මොනවා හරි සිහි කරන මනස හම්බෙයිද කියලා බලන්න. හම්බ වෙන්නේ නැහැ. බාහිර වස්තුවක් දෙයක් කෙනෙක්ව සිහි කළා කියන තැනකින්ම පෙනෙනවා. අන්න ඒකට තමයි භවය කියලා කිව්වේ. අන්නේ ගතිය බහුපච්චය ජාති කියන ඒ ගතිය නිසායි අපිට පෙනෙන ඇහෙන දේ ඇතිකමට හම්බෙලා බලන්න යන්නේ. පෙනෙනකොට ඇහෙනකොටම තංගල මේ දුව පුතා කියලා ඒ ගතිය මනසේ යෙදෙනකොට වර්තමානයේක පෙනෙනවා. ඒක විපාක ස්කන්ධ ටික. පෙනුනෙන් පස්සේ පෙනුණු දේ ඇතිකමටත් ඊට පස්සේ යන්න ඉස්සෙල්ලා පෙනෙන දේ අන්න අතන තියෙනවා කියලා තියෙන කමටත් පෙන්නන මනස භවය. ඒකට කියනවා කර්ම භවය. ඒකට කියනවා කෙලස් ටික. දකින්න ඉස්සෙල්ලා අන්න අතන තමයි අපේ ඔෆිස් එක තියෙන්නේ කියලා දැන් මෙතන ඉන්නේ. යන්නත් ඉස්සෙල්ලා හැදිලා. ගියාට පස්සේ ඉතින් යන්නත් ඉස්සෙල්ලා හැදිලා තිබ්බ විමානෙම හම්බ වෙනවා මිසක පෙරණු තිබීමක කම්බිට විදියක් නැහැනේ. තියෙන ඉතින් ඔෆිස් එක හම්බ වෙනවා. මොකද දකින්නකොටම අර මම ගෙදර ඉඳන් සිහි කරගත්ත ඔෆිස් එක තමයි මේ කියන ගතිය යෙදෙනවමයි. එහෙම යෙදුනොත් අහකට යනකොට ගෙදර එනකොට හෙට ආපහු යන්න අපේ ඔෆිස් එක ගන්න අතර තියෙන්නේ කියන ගතිය හිටිනවා. මෙන්න මේ ඇහෙන් දකින අවස්ථාව විපාකයි ස්කන්ධ උප්පත්ති භවය. ඒකට පෙරපසු මනස දකින්න ඉස්සෙල්ලා තිබ්බ දැක්කයන් පස්සේ තියනවා කියලා හම්බෙන පෙරපසු මනස කර්ම කෙලස් ටික කර්ම භවය. භව පච්චය ජාති. මෙන්න මේ භව ප්‍රත්‍යයෙන් විපාක ස්කන්ධ ටික උපදිනකොට අපේ ලෝකේ උපදිනවා, දුව පුතා උපදිනවා. මෙන්න මේ පෙනෙන ඇහෙන අවස්ථාවේ ඇත්ත ඇති හැටි දකින්න තියෙන ලොකුම බාධාව තමයි මොකද්ද? ආශ්‍රව. අවිද්‍යාව නිසායි ආශ්‍රව, ආශ්‍රව නිසායි අවිද්‍යාව. මෙන්න මේ භව ආශ්‍රවය. භව ආශ්‍රවය. භවයට නැමිල පවතිනකම්. මේ භවය හැදිලා තියෙන මොකකින්ද කියලා දන්නවද? අවිඥානික වස්තු පැත්තකින් තබන්න. උපාදාන පත්‍ය භව. දකින්නකොට මේ මගේ දුව, මේ මගේ පුතා, මේ මගේ අම්මා තාත්තා කියලා හොඳට බලන්න. මෙන්න මේ ටික කන බොන බත් පාන් කව්පි මුං ඇට කියන ආහාරයෙන් අනාත්ම ආහාරය නිසා කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන පඨවි කොටස් ටිකක් පිත්තෙන් සරව ලේදහඩිය කියන ආපෝ කොටස් ටිකක් හැදුණු අවකාශ ධාතු අවුරාගෙන රාශි වෙච්ච සතර මහා ධාතු රූපമിതിය මේ. ඒ කය ඇසුරු කරගෙන හිත පවතින නිසා කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින විඥානය නිරුද්ධ වෙච්ච ගමන් ඉදිමිලා නිල් වෙලා සරව ගොඩක් වෙලා පොළොවට ගලාගෙන හැලෙනවා. ඒ වගේම ඉදිමිලා නිල් වෙලා ඕජාව ගලන ස්වභාවයට පත් වෙනා වගේම දවසක් කමාරක් ගියාම මස් සහිත ලේ සහිත නහරින් බැඳුණු ඇටසැකිල්ලක් වෙනවා. තව ටිකක් දුරට ගියාම මස්ලේ වියලුණු නහරින් බැඳුණු ඇටසැකිල්ලක් වෙනවා. මේ විදිහට වෙන රූපයක් නේද? ඊට මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ ශරීරේ චලනයක් වෙනව නේද? මේ සතර මහා ධාතු රූපമിതിය
ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ. කය සහිත කෙනෙක් රූප දකින්නවා නෙමෙයි. කය ඇසුරු කරගෙන පවතින හිතට රූප පෙනෙන චක්කු විඥාණයට. කය ඇසුරු කරගෙන පවතින හිතට නේද ශබ්ද ඇහෙන්නේ සෝත විඥාන සිතේ. කය ඇසුරු කරගෙන පවතින හිතට නේද ගඳ සුවඳ දැනෙන්නේ. ඒ වගේ යෑම් ඒම් කරන්ට චේතනා පහල කරන අරමුණු දකින ආහන කෘත්‍ය කරන මේ හිතට මේ කය නවාතනක්. මේ චිත්තජයසික ටික මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැති වෙන්න උපකාර කළා. නාමකය රූපකයටත් රූපකය නාමකයටත් ඔවුනොන්ට උපකාරව රූපකය ආහාර ප්‍රත්‍යයෙන් නාමකය අවිද්‍යා කර්ම නිසා දෙපැත්තකින් ආපු හේතු දෙකක ඵලයක් නේද කියලා අපි ඉගෙනගෙන නැහැ, බැලුවේ නැහැ, දැක්කේ නැහැ. ඒ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා ওই නාම රූප දෙක දැන් ඇත්තක් යථාර්ථයක්. නාම රූප දෙක පිරිසිඳ නොදන්නකොට ඒ නාම රූප දෙක ඇසිදිරි පිළිරන දුව පුතා කියන ප්‍රඥප්තියක් සීකර ගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රඥප්තිය ඇත්තටම නාම රූප දෙකට තැබුවාම ප්‍රඥප්තිය ඇත්තක් වෙනවා. දැන් නාම රූප දෙක උපාදාන සහිතයි. දැන් දරුවා කියනකොට නාම රූප දෙකට පැමිණෙනවා. නාම රූප දෙක දකිනකොට දරුවා කියනක සී වෙනවා. උපාදාන පච්ච භව. ඔබට පුළුවන් නම් මෙන්න මේක දැන් කරන්න විදර්ශනා පූර්ව භාගය කියලා කියන්නේ. දරුවා කියලා පෙනෙන තැන, අම්මා තාත්තා දුව පුතා කියලා පෙනෙන තැන, මේ මම කියලා පෙනෙන තැන අන්න අර මම ඉස්සර විස්තර කළා වගේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත අනාත්මෝ කය, ඒක චිත්තචෛතසික දෙකට උපකාර වෙච්ච බව, කය අසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකෙන් කෙරෙන වැඩ ටික, ඒක කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව තියාගන්න උපකාර බව පෙන්වන්න. ඒ නාම රූප දෙක පිරිසිදු නොදකින්නකම නිසා ඒ නාම රූප දෙක පුතා, දුව, අම්මා, මිනිසෙක්, සත්වයෙක් කියන ප්‍රපංච සංඥාවක් මට ඇති වෙලා තියෙනව නේද කියලා ටික පෙන්වන්න. දවසක් එනවාමයි අත්තිකායතු අපනසසති පච්චපට්ඨිතා හොති. සත්‍යෙක් පුද්ගලික නෝ කාය පමණක් ඇද්ද යන සිය හොඳින් එළබසින මේ නාම රූප දෙක පිරිසිදු දකින්න දවසක් එනවා. පුතා කියලා සිහි කරනකොටත් හිතට සිහි කරන්න පුළුවන් ප්‍රඥාප්තිය. හැබැයි ප්‍රඥාප්තිය පුතා දුව කියලා සිහි කළත් යතහා භූත ඥානය වෙනමම මේ නාම රූප දෙක අනාත්මයි සත්ව පුද්ගල භාවයෙන් තොරයි කියලා වෙනම නුවණට බේරෙනවා. එතකොට මොකද වෙන්නේ කියලා දන්නවද? දුව පුතා අම්මා කියලා සිහි කරනකොට බාහිරට මනස නැමෙන්නේ නැහැ. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. අර නාම රූප දෙක දුව පුතා කියලා උපාදාන වශයෙන් ගන්න නැතුව අචකින්ච ලෝකේ උපාදීත. ඒ නාම රූප දෙක හැටියට දකිනකොට සියලබ සිටිනකොට අර දුව පුතා කියලා සිහි කළත් සිහි කරන මනස අහු වෙනවා වෙනම අර නාම රූප දෙකට නැමෙන්නේ. ඔන්න විදර්ශනා ඥාණයෙන් උතෙන්ට එන්න පුළුවන්. දැන් උතෙන්ට ඇවිල්ලා ඇහෙන් රූපයක් බලන්නකො. බලනකොට බලන්නත් කලින්ම දුව පුතා ගෙදර කියලා ඇහැනුත් එළියට හිත පැනලා තියෙයිද කියලා. හොද්දට මේ දකින්න අරමුණේ සිහිය තියෙනවා, නුවණින් දැකලා උපේක්ෂා වෙන්න පුළුවන්කම හදනවා. ඒ සිහියට නුවණින් බැලුවාම උපේක්ෂා වෙනවයි බේම. මෙන්න මේ විදිහට තමන්ගේ ජීවිතේ පිටක් සරණ කරගන්න මං කියපු දේ තේරුම් හඳුනන තමන්ද. හැබැයි අතිශයම වටිනා ටිකක් කල්ප කෝටි ගානකින් අහගන්න බැරි ටිකක් මම කියලා දුන්නාද. විශේෂයෙන්ම උපාදාන පත්‍ය භව කියන මෙන්න මේ ටික ඉඳලා මෙන්න මේ උපාදානේ නැති වුණොත් තමයි භවයට නැඹුරු වෙච්ච මනස නැති වෙන්නේ.
නාම රූප දෙක පිරිසිදු දැක්කොත් තමයි මේක ප්‍රඥප්තියක් කියලා ප්‍රඥප්තිය වෙනම අහුවෙන්නේ. එහෙම වුණොත් තමයි භවය නැති වෙන්නේ. අන්නේ භවය නැති වුණොත් තමයි අපිට නිරෝධ ඥානය හම්බ වෙන්නේ. මොකද්ද? මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය මාර්ගය. එදාට තමයි ඇහෙන් රූප දැක, කනින් ශබ්ද අහලා නේවසුමනෝ සතුට වෙන්නේ නැහැ, නදුම්මනෝ අසතුට වෙන්නේ නැහැ. ඇත්ත ඇති ඇති දැකලා උපේක්ෂාවෙන්ට පුළුවන් කියන චලංග සමන්නාගත උපේක්ෂාවෙන් යුක්ත මනසක් හදාගන්න පුළුවන් විදිහට හික්මෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම හික්මිච්ච එකේ ඵලයක් තමයි අන්නර අංග 6කින් යුක්ත චලංග සමන්නාගත උපේක්ෂාව. එතකොට චෛමේ භික්ඛවේ ධම්මා සමන්නාගත භික්ෂුව ආහුනියෝ හෝති පාහුනියෝ දක්ඛින යංජලි කරන්නේ. අන්න එහෙම කෙනයි සුදුසු වෙලා තියෙන්නේ. ඒ සුදුසුකම මේ ජීවිතයේදීම ඔබට සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එතකොට අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සිළුම කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් විහාරස්ථානුත් පින්වත් ඔබ සිළු දෙනාගේ කෙවල් දොරවල් රැකිරක්ෂා අධිෂ්ඨාන අධිකෘත ශාසන මම් ක්‍රිෂ්ඨකාරක සිළු දෙවියන්ට අපි අනුමෝදන් කරනවා. ඒ වගේම අපවත් විවදාල ගුරු දේවෝත්තම යන් වහන්සේලා ආචාර්ය උපදින වහන්සේලා සංඝ පිටුන් වහන්සේලාට ගිහි ඥාතිත්වයෙන් කලුරිය කළා වූ සිළු දෙනාට පින්වත් ඔබ සිළු දෙනාගේ මිය පරලෝකීය ඥාති සිළු දෙනාට මේ පින් අපි අනුමෝදන් කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ කුසල් අපි අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් සංසිඳ හේතු වේවා. ඒ වගේම මේ පින්වත් සිළු දෙනාට මේ කුසල ධර්මයේ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පුනිශ්‍රම වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි.